ඔයත් පොඩි පොඩි ට්‍රීට්මන්ට් කරලා ලස්සන හමක් තාම ගන්න බැරි වුණාද? හොඳටම රිසල්ට් එන අලුත් ට්‍රීට්මන්ට් ගැන දැනගන්න ඔයත් කැමතිද? මේ වීඩියෝ එකේ කතා කරන්න අපි ඒ ට්‍රීට්මන්ට් ගැන. ලස්සන පැහැපත් සමක් ලබා ගැනීමට වර්තමානයේ භාවිතා කරන ට්‍රීට්මන්ට් වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ අතර මෙඩිෆේෂල්, කොලජන් ඉන්ඩක්ෂන්, කාබන් පීලිං, ලේසර් පීලිං වැනි ලේසර් ප්‍රතිකර්ම සහ අලුතෙන් ආපු ඉස්මසෝම් වැනි එන්සයිම් ප්‍රතිකර්ම වර්ගත් තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි ඒ ට්‍රීට්මන්ට් ගැන සවිස්තරාත්මක විස්තරයක් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි සාකච්ඡා කරලා බලමු මෙඩිෆේෂල් ගැන. ඔබලා කවුරුත් දන්නවා අපි සාමාන්‍යයෙන් සැලොන් එකකට ගියාම ට්‍රාමා ට්‍රීට්මන්ට් කරනකොට ෆේෂල් වැනි ප්‍රතිකර්ම සිදු කරනවා. මේවා සාමාන්‍ය මට්ටමේ ප්‍රතිකර්ම වන අතර ඉතා පැහැදිලි වෙනසක් පැහැදිලි රිසල්ට් එකක් ගන්න පුළුවන් ප්‍රතිකර්ම නෙවෙයි. මේ මෙඩිෆේෂල් සහ නෝමල් ෆේෂල් අතර සැලකුත් වෙනසක් තියෙනවා. මොකද මේ මෙඩිෆේෂල් කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක මට්ටමේ හයි ග්‍රේඩ් ට්‍රීට්මන්ට් එකක්. මේක සාමාන්‍යයෙන් සැලොන් එකදී කරන ෆේෂල් කිරීමක් නැත්නම් ස්ක්‍රබ් කිරීමක් හැම මරණු සෛලසටක් ඉවත් කිරීම වැනි සරල ප්‍රතිකර්මකට එහා ගිය හැම පෝෂණය කරන හැම නිරෝගීමත් කරන ප්‍රතිකර්මයක්. මෙඩිෆේෂල් වලදී අපි විශේෂිත උපකරණ භාවිත කරනවා. මේක විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් විසින් සිදු කරන ප්‍රතිකර්මයක් නිසා මේක වෛද්‍ය විද්‍යාත්මක ට්‍රීට්මන්ට් එකක්. මෙමගින් ඩැමේජ් වුණු හැම ඉවත් කරනට අමතරව හැම යථාර්ථයටපත් වීමත් හැම වර්ධනය වැඩි කිරීමට අවශ්‍ය එන්සයිම් වර්ග සහ හැම නිරෝගීමත් වීමට අවශ්‍ය උත්තේජන වර්ග ලබා දීම සිදු කරනවා. මේ සඳහා සමහර කෙමිකල්ස් වර්ග, සමහර ඉන්ජෙක්ෂන්ස් වර්ග සහ සමහර එන්සයිම් වර්ග හැමට ඇතුල් කිරීම සිදු කරනවා. සාමාන්‍ය මෙඩිෆේෂල් එකේදී අපිට ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ හැම නිරෝගීමත් වීම. අපි කවුරුත් දන්නවා සාමාන්‍ය මේකප් එකක් කරන විදිහට සාමාන්‍ය නෝමල් ට්‍රීට්මන්ට් එකක් කරාම පැහැපත් වීමක් වුණාට හැම නිරෝගීමත් වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ට්‍රීට්මන්ට් එකක්, මෙවැනි මෙඩිෆේෂල් ට්‍රීට්මන්ට් එකක් මගින් අපේ හැම නිරෝගීමත් කිරීමට ඔබට තරුණ වීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙමගින් ඔබේ සම නිරෝගීමත් වීමට අමතරව තරුණ පෙනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිසා මෙඩිෆේෂල් කියන්නේ රූපලාවන්‍ය වෛද්‍යවරයෙකු අතින් සිදු කරන්න පුළුවන් සරල ඉහළම ගණයේ ප්‍රතිකර්මයක්. අනිත් ප්‍රතිකර්මය තමයි කාබන් පීලිං නැත්නම් හොලිවුඩ් පීලිං කියන ප්‍රතිකර්මය. මේ වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය ලේසර් ප්‍රතිකර්මයක්. මෙමින් කාබන් ස්තරයක් ආලේප කිරීමත් ඒ මත යෙදෙන ලේසර් ප්‍රතිකර්මයක් මගින් ලේසර් බීම් එකක් මගින් එම කාබන් ලේ ඉවත් කරන ආකාරය නිසා හැම වර්ධනය වීම උත්තේජනය කරනවා. මෙමගින් මූලික වෙන්නේ කාබන් ලේයර් ඇටච් වුණු ස්කින් ලේයර් එක ලේසර් ප්‍රතිකර්මය නිසා ඉවත් වී යාම. මේක පීලිං ප්‍රතිකර්මයේ එක අවස්ථාවක්. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක ඒ ලේසර් ප්‍රතිකර්මයේ ඩෝස් එක. ඒක හරියට ඇනලයිස් කරලා හරි ලේයර් එකක් හැමින් ඉවත් කිරීමකින් ඉතා සුපිරි ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද හැමින් ඉවත් වෙන ලේයර් එක මත තමයි මේකේ ප්‍රතිඵලය අපිට ලබා දෙන්නේ. ડોක්ටර් විසින් ඇනලයිස් කරලා ගණනය කරන ලද ලේසර් බීම් එකේ ඩෝස් එක මත ඔබේ ස්කින් එකේ ප්‍රතිඵලය තීරණය වෙනවා. එම නිසා දැනුම ඇති වෛද්‍යවරයෙකු ලවා ඒ ප්‍රතිකර්ම කර ගැනීම තමයි ඔබේ රිසල්ට් එකේ ප්‍රධානම කී පොයින්ට් එක. ඊට අමතරව වැදගත්ම ප්‍රතිකර්මය කොලජන් ඉන්ඩක්ෂන්. අපි කවුරුත් දන්නවා අපේ හැම තරුණකම නිරෝගීමත් බව රැඳෙන්නේ අපේ හැමේ තියෙන කොලජන් මට්ටම අනුව. කොස්මෙටික් ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට මගේත් මූලිකම අරමුණ වෙන්නේ හැමේ තියෙන කොලජන් ලෙවල් එක මේන්ටේන් කිරීම. එමගින් අපේ වයසට යාම තරුණකම පවත්වා ගැනීම වැනි යති විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. අපි මෙහිදී බලමු අපිට හයි එන්ඩ් ට්‍රීට්මන්ට්ස් මොනවද තියෙන්නේ කොලජන් මට්ටම මේන්ටේන් කරන්න කියලා. අපිට මූලිකම කරන්න පුළුවන් වන්නේ තමයි කොලජන් සහ කෝඑන්සයිම් මිශ්‍ර වෙච්ච ඉන්ජෙක්ෂන් එකක් ලබා ගැනීම. එමගින් ඔබේ හැමේ තියෙන කොලජන් මට්ටම නියම ලෙවල් එකට පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට කොලජන් නිෂ්පාදනය කරන සෛල උත්තේජන කිරීමේ ප්‍රතිකර්ම තියෙනවා. සමහර එන්සයිම් වර්ග, ප්ලාසෙන්ටා සෙල් එක්ස්ට්‍රැක්ෂන් වැනි සීරම්ස් වර්ග අපිට භාවිත කරන්න පුළුවන් විශේෂ ප්‍රතිකර්ම මගින් අපේ සමේ සෛල වර්ග උත්තේජනය කරන්න. මේ උත්තේජන වල සෛල වලින් අපිට කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව තියෙනවා. එමගින් තමන්ගේ මැංගේ තමන්ගේම කොලජන් මට්ටම වැඩි කිරීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට අපේ නවතම ප්‍රතිකර්ම මගින් හැම කොලජන් මට්ටම වැඩි කරලා හැම ටයිට් ස්කින් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එමගින් තරුණකම පවත්වා ගැනීමට වර්තමානයේ ආපු අලුත්ම ප්‍රතිකර්ම භාවිත කරන්න පුළුවන්. මේ සමග කියන්න අවශ්‍යයි අපේ සමාජයේ දුර්මත තියෙනවා. ඉන්ජෙක්ෂන්ස් ගැන, ලේසර් ට්‍රීට්මන්ට් ගැන අනිසි බයක් තියෙනවා. මේවා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම නිසා ලැබ් ටෙස්ට් කරලා අතුරුආබාධ නැති බවට සහතික වෙන ප්‍රතිකර්ම. එම නිසා හරි වෛද්‍යවරයෙකු හමු වෙලා ඔබට ගැලපෙන හොඳම ප්‍රතිකර්මය තෝරාගෙන හොඳ රිසල්ට් එකක් ගැනීමේ හැකියාව ඔබට දැන් තියෙනවා.